හොඳයි අදත් අපි වෙනද වගේම අලුත් වීඩියෝ එකකින් මුණ ගැසෙනවා අලුත් තොරතුරක් ගැන කතා කරන්න අලුත් තොරතුරක් ගැන සාකච්ඡා කරන්න. අදත් අපි කතා කරමු ඉතාලියේ ජීවත් වෙන ඔබට වගේම ඉතාලියට එන්න බලාපොරොත්තු වෙන අයටත් ප්‍රයෝජනවත් වෙන කාරණාවක් සම්බන්ධව. ඒ තමයි කාලයක් තිස්සේ ඉතාලියේ ජීවත් වෙන අය බලාගෙන හිටපු කාරණාවක්. ඒක තමන්ගේ ජීවිතෙත් එක්කලා එහෙම නැත්නම් මේ ඉතාලියේ රැකියාවත් එක්කලා එකට සම්බන්ධ වෙච්ච කාරණාවක්. ඒ තමයි තමන්ගේ රිය දුරුපත්‍රය يعني ඉතාලියට පරිවර්තනය කරගන්න. ඉතින් ඒ නීතිය දැනට අවුරුදු 2කටත් වැඩි කාලයක් තිස්සේ තානාපති කාර්යාලයත් මේ ඉතාලි රජයත් අතර එහෙම නැත්නම් ලංකාවේ රජයත් ඉතාලි රජයත් අතර ඒ ගිවිසුම අත්සන් කරගන්න බැරි තත්ත්වයක තිබුණේ. ඉතින් ඒ නිසා අවුරුදු 2කට වැඩි කාලයක් ගත වුණා. නමුත් මේ මෑත කාලෙදී ඒ ගිවිසුම වර්තමාන රජය විසින් අත්සන් කරලා දැන් ඒ කටයුතු අවසానයි. එමනම් මේ අප්‍රේල් මාසේ මේ 2026 අප්‍රේල් මාසේ 10 වෙනිදා සිට ඔබට පුළුවන් ඒ බලාපොරොත්තු වූ ආකාරයෙන්ම ඉතාලියේ රෝම් නගරයේ මිලානෝ තිබෙන කොන්සුලල් කාර්යාලයට මෙය බාර දීමට. නමුත් අපි මේ වීඩියෝ එකෙන් තවත් විස්තර ටිකක් සාකච්ඡා කරමු. මොනවද අවශ්‍ය වෙන්නේ, කොහොමද ඒක කරගන්න පුළුවන් වෙන්නේ කියන එක. මොකද මීට පෙර මගේ වීඩියෝ වලදී මම ඔබට කිව්වා මේ ගැන පැහැදිලිව ස්ථීරවම දැනගන්න පුළුවන් වුණාට පස්සේ වීඩියෝ එකක් කරන්නම් කියලා. මොකද සමහර අවස්ථාවල අපි සමහර කරුණු සාකච්ඡා කරාට ඒ අවසානයේදී සිද්ධ වෙන්නේ අපි කතා කරාට වඩා වෙනස්ම දෙයක්. ඉතින් සමහර නීති අපි කතා කරනවා වගේ නෙවෙයි, ඒක වෙනස් වෙන්න යන්නේ සුළු කාලයයි. ඉතින් ඒ නිසාම තමයි මම කිව්වේ මේ ගැන ලිඛිතවම දෙයක් දැනගන්න පුළුවන් වුණාට පස්සේ වීඩියෝ එකක් කරන්නම් කියලා. අද අපිට දැනගන්න පුළුවන් රෝමේ තිබෙන තානාපති කාර්යාලයේ නිලවැබ් අඩවියේ මේ ගැන සම්බන්ධ ලිඛිතව ලබා දීලා තියෙනවා. දැන් මේ වෙනකොට ඔබ සෝෂල් මීඩියා හරහා මේ ගැන දැනගන්න ඇති කියලා මම හිතනවා. එහෙමනම් මුලින්ම ඔබ කරන්න ඕන දේ තමයි මේ අප්‍රේල් මාසේ 10 වෙනිදා සිට එහෙම නැත්නම් අපි කියමු 10 වෙනිදාන් පසුව කියලා. 10 වෙනිදාන් පසුව තානාපති කාර්යාලයට ගිහිල්ලා රෝමේ තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගිහිල්ලා ඔබගේ රියදුරු බලපත්‍රය ඉදිරිපත් කරලා අපි කතා වෙමු ඔබගේ රියදුරු බලපත්‍රයත් එක්ක තවත් මොනවද අවශ්‍ය වෙන්නේ කියන එක අපි කතා කරගමු මේ එක්කම. ඒ ලියකියවිලිත් එක්කලා බාර දීලා එය ඉතාලි පරිවර්තනය ලබාගෙන ඔබට පුළුවන් ඉතාලියේ තිබෙන අපි කියන ආර්චි එක එහෙම නැත්නම් ඉතාලියේ තියෙන අවුටෝ ඉස්කෝලා එකක්. ඔබ දන්නවා සෑම නගරයකම ගමකම තියෙනවා ඉතාලි අවුටෝ ඉස්කෝලා. ඉතින් අවුටෝ ඉස්කෝලා එකට ගිහිල්ලා ඒ තමන්ගේ කටයුතු ටික කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ දන්නවා ආර්චි කියලා තියෙනවා සෑම නගරයකම. ඒ ආර්චි එකටත් යන්න පුළුවන්. ඔබට පුළුවන් මොතරාසියෝනි චිවිලේ MHC කියලා කියන්නේ MC එකට ගිහිල්ලා මොතරාසියෝනි චිවිලේ සෑම නගරයකටම එකක් තියෙනවා මොතරාසියෝනි චිවිලේ එකක්. ඒ මොතරාසියෝනි චිවිලේ එකට ගිහිල්ලා කරගන්න පුළුවන්. මම පෙර කිව්වා වගේ ආර්චි එකටත් ගිහිල්ලා කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අවුටෝ ඉස්කෝලා එකටත් ගිහිල්ලා කරගන්න පුළුවන්. ඒ වගේම මගෙන් ආපු ප්‍රශ්නයක් තමයි අපිට පුළුවන් ද මේක කාෆේ එකකින් කරගන්න කියලා. කාෆේ එකකින් කරගන්න බෑ. නමුත් සමහර ඔබ විශ්වාස කරන කාෆේ එකක් තිබෙනවා නම් ඒ අය මේ ඉතාලියේ තිබෙන අවුටෝ ඉස්කෝලා එකක් එකට රාජකාරී කරනවා නම් එකට සම්බන්ධතාවයක් තිබෙනවා නම් ඒ අයට පුළුවන් ඒක දෙය කරන්න. මොකද අතරමැදියෙක් විදියට ඔබ ඒ අවුටෝ ඉස්කෝලා එකට එක්කන් ගිහිල්ලා ඒ දේ රාජකාරී කරන්න. නමුත් අපි මේ ඔක්කොටම කලින් අපි බලමු දැන් ඉතාලි තානාපති කාර්යාලයට ගෙන යන විට මොනවද ගෙනියන්න ඕන, මොන වගේ ලියකියවිලිද ගෙනියන්න ඕන කියලා. මුලින්ම ඔබගේ පෙර්මිට් සොජෝර්න එක එහෙම නැත්නම් කාර්තා දි සොජෝර්න එක මේ දේවල් අජෝර්නමෙන්ට් එකක් දාලා තියෙනවා නම් එහෙම නැත්නම් අලුත් කරන්න ආයුම් කරලා තියෙනවා නම් මේ එකම රිසිට් පත්
අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ඔබේ ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය. වළංගු රියදුරු බලපත්‍රය. ඒ වගේම ඔබගේ ගුවන් ගමන් බලපත්‍රය. ඒකත් වළංගු ගුවන් ගමන් බලපත්‍රයක් විය යුතුයි. එහෙම නැතිනම් ඔබ එය අයදුම් කරලා තියෙනවා නම් ඒ තානාපති කාර්යාලයේ රිසිට් පත්‍රය ඉදිරිපත් කරන්න. ඒ වගේම ඉතාලියේ ඇඳුම්පත. ඉතාලියේ ඇඳුම්පත එහෙම නැත්නම් කාර්තා දී ඉදෙන්ටිටා කියලාත් අපි කියනවා. ඉතාලි ඇඳුම්පත අවශ්‍ය වෙනවා. යම්කිසි අවස්ථාවක ඔය නමේ යම් ගැටලුවක් තියෙනවා නම් ඔබගේ උපැන්න සාතිකයේ මුල් සාතිකයේ උමනා වෙනවා. මුල් පිටපත් උමනා වෙනවා උපැන්න සාතිකයේ. ඒ කියන්නේ ඔබගේ නමේ ගැටලුවක් තිබෙනවා නම් පමණක්. නමේ ගැටලුවක් නැත්නම් උපැන්න සාතිකය අවශ්‍ය වෙන්නේ නැහැ. නැතිනම් උපැන්න සාතිකය අවශ්‍ය වෙනවා. නමේ මොනවාරි ගැටලුවක් තිබෙනවා නම් ඒ මුල් පිටපත් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මෙතන විශේෂම දේ තමයි ඉතාලි භාෂාවෙන් කිව්වොත් certificato di storico. certificato di storico. ඒ කියන්නේ ඔබ පළවෙනි වතාවට ඉතාලියට ඇවිත් පළවෙනිම ලියාපදිංචි රෙසිඩන්ට් ලියපු දිනේ සිට ඒ නිසා ඒකට අපි කියනවා certificato di storico කියලා. ඒකට හේතුව තමයි ඔබ ඉතාලියට ඇතුල් වෙලා අවුරුදු කීපයකට පස්සේ හරි කමන්නේ ඔබ රෙසිඩන්ට් ලියපු දිනේ තමයි බලන්නේ. මුලින්ම ඉතාලියේ ලියාපදිංචි වෙච්ච දිනේ බලන්නේ. එතකොට ඒ ලියාපදිංචි වෙලා එහෙම නැත්නම් රෙසිඩන්ට් දාලා අවුරුදු 6කට වැඩි නම් අන්න ඔබට ලබා ගන්න වෙන්නේ නැහැ. ඔබ සුදුසුකම් ලබන්නේ නැහැ ඒ වෙනුවෙන්. නමුත් අවුරුදු 6ක් සම්පූර්ණ වෙලා නැත්නම් ඔබට ඔබ සියලු දෙනාටම පුළුවන් ඒට සුදුසුකම් ලබන්න. මේ බලන්නේ ඉස්සෙල්ලාම ඔබ ඉතාලියට අතුල් වෙලා මුලින්ම පළමු දින කවද්ද රෙසිඩන්ට් ලිව්වේ කියලා. එතන ඉඳලා තමයි බලන්නේ ඔබ අවුරුදු 6ක් සම්පූර්ණ වෙලා නැතිනම් ඔබට සුදුසුකම් ලබනවා. ඔබ අවුරුදු 6කට වඩා වැඩි නම් අන්න සුදුසුකම් ලබන්නේ නැහැ. ඒ නිසා සමහර අය හිතන්න පුළුවන් ඔබ ඉතාලියට ඇතුල් වෙච්ච දිනේ ඉඳලා කියලා. නමුත් ඇතුල් වෙච්ච දිනේම රෙසිඩන්ට් ලියන්නේ නැහනේ. පෙර්මේස සෝජෝර්න් එකනේ අපි මුලින්ම ගන්නෙ. ඒ නිසා පෙර්මේස සෝජෝර්න් එකේ කාලය නෙවෙයි බලන්නේ. ඔබ ඉස්සෙල්ලාම ඉතාලියට ඇතුල් වෙලා රෙසිඩන්ට් ලියපු දිනේ බලන්නේ. ඒ නිසා වරද්ද ගන්න එපා. සමහර අවස්ථාවල සමහර අය කතා කරලා අහනවා මම ඉතාලියට ඇතුල් වෙලා මෙච්චර කාලයක් වෙනවා කියලා. නමුත් ඔබ ඉතාලියට ඇතුල් වෙච්ච කාලේ නෙවෙයි බලන්නේ. ඔබ ඉස්සෙල්ලාම ඉතාලියේ කවද්ද ලියාපදිංචි කරේ නැත්නම් රෙසිඩන්ට් සඳහා ඔබ නගර සභාවට ගිහිල්ලා කොමුණු එකට ගිහිල්ලා කවද්ද ඉස්සෙල්ලාම රෙසිඩන්ට් ලිව්වේ කියන එකයි බලන්නේ. ඒකයි certificato di storico එකක් ඉල්ලන්නේ. ඒක වරද්ද ගන්න එපා. මොකද සමහර අයට ඔක ප්‍රශ්නයක් වෙලා තිබුණා මම ඉස්සෙල්ලාම ඉතාලියට ඇතුල් වුණේ මෙන්න මේ දිනේ කියලා. ඉතාලියට ඇතුල් වෙච්ච දිනේ බලන්න එපා. ඔබ රෙසිඩන්ට් ලියපු දිනේ බලන්න. ඔබ බාර දෙන්න යනකොට මේ අවුරුදු 6 සම්පූර්ණ වෙලා නැත්තම් රෙසිඩන්ට් දාලා අවුරුදු 6 සම්පූර්ණ වෙලා නැත්තම් ඔබ සුදුසුකම් ලබනවා. ඔබ සුදුසුකම් ලබනවා. අවුරුදු 6 සම්පූර්ණ වෙලා නැතිනම්. අවුරුදු 6ක් සම්පූර්ණ වෙලා තිබුණොත් තමයි අන්න ඔබට පුළුවන්කමක් ලැබෙන්නේ නැත්තේ. මොකද පසුගිය කාලේ තිබුණේ quattro anni අවුරුදු 4යි. ඒක මේ අපේ වර්තමානයේ මේ ගිවිසුමත් එක්කලා ශ්‍රී ලංකා රජය ඉල්ලා සිටියා තවත් අවුරුදු 2ක් වැඩි කරන්න කියලා. මොකද පසුගිය කාලෙක අවුරුදු 2ක් නිකම්ම කාලය ගෙවුණා. සමහර අයට කරගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. ඒ නිසා දැන් මේ අවුරුදු 4 අවුරුදු 6ක් කරලා තියෙනවා. ඒ නිසා මම හිතනවා ගොඩක් දෙනෙකුට මේකට සුදුසුකම් ලබන්න පුළුවන් කියලා. කියන්නේ අපි කියමු අවුරුදු 2-3ක් අවුරුදු 4ක් වගේ කාලයකදී ඉතාලියට ඇවිල්ලා ලියාපදිංචි වෙලා තියෙනවා රෙසිඩන්ට් දා ගන්නවා නම් ඒ අයට කලින් අනිත් අය ඉක්මන් වෙන්න. මොකද දැන් ඉතාලියට ඇවිල්ලා ඔබ අවුරුදු 5ක් නම් ඔබ අවුරුදු 6කට කිට්ටු නම් ඔබගේ රෙසිඩන්ට් දාපු කාලය එහෙමනම් ඔබ ඉක්මන් වෙලා මේ වැඩේ බාර දෙන්න යන්න. මොකද අනිත් අයට කාලය තියෙන නිසා. මොකද දැන් මේ මුලින්ම ඔබ පරක්කු වෙලා ගිහිල්ලා අන්න ඔබගේ අවුරුදු 6 ඉවර වෙලා තියෙනවා නම් රෙසිඩන්ට් දාලා අවුරුදු 6 ඉවර වෙලා තියෙනවා නම් ඔබ මේකට සුදුසුකම් ලබන එකක් නැහැ. ඒ නිසා මේක ඉතාලියට ඇවිල්ලා ඔබ දැන් අපි කියමු අවුරුදු 5ක් පාමාරක් වෙනවා නම් මේ අප්‍රේල් මාසේ 10 වෙනිදාන් පසුව ඉක්මනටම ගිහිල්ලා බාර දෙන්න ගාස්තුව තානාපති කාර්යාලයේ ගාස්තුව යුරෝ 105ක් වගේ තමයි සඳහන් කරලා තිබුණේ. නමුත් ඔබ දන්නවා මේ තානාපති කාර්යාලයේ ගාස්තුව පමණයි මේක. ඊට පස්සේ ඔබ ඉතාලියේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමට ඔබ අනිවාර්යයෙන්ම යා යුතුයි මොතරාසියෝනි චිවිලේ. එහෙම නැත්නම් ආර්චි එකට එහෙම නැත්නම් අවුටෝ ඉස්කෝලේ එකට ඔය තුනෙන් එකකට ඔබ යා යුතුමයි.
ඉතින් ඒ අයගේ ගාස්තුව එකෙන් එකට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ ඉතාලි තානාපති කාර්යාලයෙන් ඒ සර්ටිෆිකට් එක ගත්තේ ඇටියම එකපාරටම ඒ ස්ථාන වලට යන්න ඉස්සෙල්ලා සොයලා බලන්න කොහෙන්ද ඔබට මේක යම් මුදලක් අඩුවාරි කරගන්න පුළුවන් කියලා. නමුත් ඔබට මම නැවතත් මතක් කරනවා මේක කාෆ් ආයතන වලින් කරන්න බෑ, පතරනාත ආයතන වලින් කරන්න බෑ. නමුත් සමහර කාෆ් ආයතන අවුටෝ ඉස්කෝලත් එක්ක එකට සම්බන්ධීකරණයක් කරමින් වැඩ කරනවා නම් අන්න ඒ ඔබ විශ්වාස කරන කාෆ් ආයතනයක් නම් ඔබ ඒගොල්ලොත් එක්කලා ඔබට උදව් ලබා ගන්න පුළුවන්. නමුත් මේක මේ පැහැදිලි කරලා කිව්වේ මේක විශේෂයෙන්ම මේක වෙබ් අඩවියෙත් කියන්නේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවියෙත් ඒ දැනුම් දීමේ සඳහන් කරලා තියෙනවා ඔබ මොතරස්යොනි චිවිලේ හරි ආර්චි එකට හරි අවුටෝ ඉස්කෝලයකට හරි තමයි යන්න කියන එක කියලා තිබුණේ. ඒ දේ කරගන්න පුළුවන් ඒ තැන් වලින් කියන එක කියලා තිබුණා. දැනට අපි මේ විස්තර ගෙනාවේ ඔබ දැනුවත් කරන්න ඕනින්දා ඉතින් ඔබට පුළුවන් දැනුවත් වෙලා මේ වෙනුවෙන් සූදානම් වෙන්න. මොකද අප්‍රේල් මාසේ 10 වෙනිදා වෙනකන් තවත් කල් තියෙනවා. ඉතින් අප්‍රේල් මාසේ 10 වෙනිදාන් පසුව තමයි එක්ක 10 වෙනිදා සිට තමයි මේක බාර ගන්නවා කියලා තියෙන්නේ තානාපති කාර්යාලය. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි ඉතාලි රියදුරු බලපත්‍රයක් දෙන්නේ අපේ මේ පරිවර්තනයේ විශ්වාස කළා. එහෙම නැත්නම් මේ ඉතාලි රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිවෙච්ච ගිවිසුමක් නිසා. එහෙම නැතිනම් ඔබට වාහනයක් පදින්න පුළුවන්ද? ඔබ ඒ නීති රීති දන්නවද? කියන ඒවා පරීක්ෂා කරලා නෙවෙයි මේ ඉතාලි රියදුරු බලපත්‍රය ඔබගේ අතට ලබා දෙන්නේ. මේ පරිවර්තනයටයි ලබා දෙන්නේ. පරිවර්තනයට ලබා දෙන්නේ ඒ රජය මේ ඉතාලි රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිවෙච්ච ගිවිසුම අනුව. මේ ගිවිසුමේ විශ්වාසයක් අනුව තමයි රටවල් දෙක විශ්වාසය ඇති කරගෙන තමයි මේ ගිවිසුමක් ඇති කරගන්නේ. මේ ගිවිසුමක් අත්සන් කරන්නේ. මේ රියදුරු බලපත්‍රය අරගෙන ඉතාලියේ වාහන පදිනකොට ඔබ ප්‍රවේශමෙන් අනිත් අයත් ඔබ ගැනත් හිතලා පදින්න කියන එකයි කියන්නේ. මොකද එකපාරටම අපිට මේ රියදුරු බලපත්‍රයක් අතට ගත්ත පළියට වැරදි කරන්න සූදානම් වෙන්න එපා. ඒක ඔබටත් අනුතුරක් වගේම අනිත් අයටත් අනුතුරක් වගේම අපේ රටටත් හොඳ නෑ. එහෙමනම් අදත් මේ වීඩියෝ එක ඔබ බැලුවා වගේම තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අපි වෙනදා වගේම අලුත් වීඩියෝ එකකින් මුණ ගැසෙමු.